ඔයාලගේ ඇති මොනවා හරි එක්ස්පීරියන්ස් ඕගොල්ලෝ ඉවරයි කියලා හිතාගෙන එහෙම හිටපු අද වෙනකොට සම්පූර්ණ කන පිට හැරිච්ච එක්ස්පීරියන්ස් ඇති මොනවා හරි ඇති. හරි. කිසිවක් සිදු වී අවසන් නැහැ. මොකක්වත් තාම වෙලා ඉවර නැහැ. සියල්ල සිදු වෙමින් පවතී. මේ වෙලාවේ සමහර කොට පැරදි ඇති. මුළු ඔක්කොම ඉස්සරහා ඔයා ලැජ්ජ වෙලා සමතලා වෙලා ඇති. හැබැයි ඉවර නැහැ. ඒක ඔයාගේ පාත් එක වෙන්න ඇති සමහරක් විට. එහෙම ගිහින් වෙන්නද ඔයාට එන්න තියෙන උඩට. එහෙම වෙන්න පුළුවන්. අර අතනදී ඔයා මේ ගේම් එක අතෑරියොත් සියල්ල ඉවරයි. නෑ එහෙම නෑ. මොකුත් එහෙම ඉවර වෙලා නෑ. ඕන කෙනෙකුට කම්බැක් දෙන්න පුළුවන්. ඕන කෙනෙකුට ආයෙ රිකවර් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක මාරම පොයින්ට් එකක්. ඒ කතාව එක නිකන් හිතුවම සරල කාරණාවක් වුණාට ඒක සමස්තයක් විදිහට ගත්තම වෙනම කතාවක් ඒක ඇතුලේ තියෙනවා. මොකුත් වෙලා ඉවර නෑ. තව හැමදේම වෙන ගමන් තියෙනවා. සියලු දේ වෙන ගමන් තියෙනවා. ඕගොල්ලෝ යන කතාව ඇතුලේ එහෙම අර ඉවරයි ඔක්කොම වගේ හිතන වෙලාවල් තියෙයි නෑ. බුද්ධිමත් වෙන්න තව ඉස්සරහට වෙන්න දේවල් තියෙනවා. ඒවට සැලසුම් කරන්න පටන් ගන්න ඕනම ඒ අර ඩ්‍රොප් එකක් එක්ක ඊළඟට එන ඉම්පැක්ට් එකකින් ගැලවෙන්න නම්. ඕගොල්ලන්ට ඉතුරු වෙලා තියෙන පොඩි දවසක් තියෙනවා. තමන් මොන මට්ටමක හිටියත් දැන් මේක අතාරින්න බෑ. මේ වෙලාවේ කරන්න ඕන ටික කියලා තියෙනවා. කරන්න ඕන විදිහ කියලා තියෙනවා. ඕගොල්ලෝ මේකට මහන්සි වෙලා තියෙන ප්‍රමාණය මම මේකට මහන්සි වෙලා තියෙන ප්‍රමාණය සහ අපේ ටීම් එක ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලා ඒ සියලු දෙනා මේකට දීලා තියෙන සියලු එෆර්ට් එක ඊළඟ කාලේ තනි කර ඕගොල්ලන්ගේ ඔළුවට ඒ බර වැටෙනවා. මේ වෙලාවේ මෙතනින් ඉස්සරහට අපිට කරන්න පුළුවන් ප්‍රමාණය අතිශයින්ම සීමා වෙනවා. ඕගොල්ලන්ට කරන්න තියෙන ප්‍රමාණය ගොඩක් ලොකු වෙනවා. ඒක මාර ප්‍රෙෂර් එකක් වෙයි. කමන්නේ ඒක හැන්ඩල් කරමු. ඒක හැන්ඩල් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ පොඩි උන් නෙවෙයි ඔයගොල්ලෝ ලොකුයි. ඔයගොල්ලන්ට පුළුවන් මේ ප්‍රෙෂර් එක හැන්ඩල් කරන්න. එහෙම මිනිස්සු තමයි ඕන්නේ. ඒ හින්දා කොච්චර අමාරු වුණත් කොච්චර අර නිකන් අතෑරලා දාන්න හිතනවා තරහ යනවා එහෙමනේ තියෙන්නේ මේ කාලේ. ඒ කොහොම වුණත් අර තීරුම් අරගෙන අපි ඉන්න සිටුේෂන් එක ක්‍රිටිකල්. මේක මැරතන් එකක් නම් මේ අපි ඉන්නේ අන්තිම ටිකේ. ඒකේ වෙන දේවල් හිත ඉන්න වෙලාවක් නැහැ. දුවන්න තමයි තියෙන්නේ. හරි. මේ ඉන්නේ එතන. එහෙනම් මේක අතෑරලා දාන්න එපා. කොච්චර මහන්සි වුණත් මැරතන් එක අන්තිම කියන්නේ ඉතින් මහන්සි. ඔයා නැවතුනොත් ආයෙ දුවන්න බෑ. ඔය දුවන එකම ස්පීඩ් වැඩි කරන එක විතරයි කරන්න පුළුවන්නේ. ඒ නිසා නවතින්න එපා. උපරිමම මහන්සි දැන් මැරතන් එකේ අන්තිම ටිකේ ඔයා ඉන්නේ. දැන් හෙන්න ගොඩක් දුවලා ඇති වෙලා තියෙන්නේ. දුවන එකත් එක්ක එපා වෙලා ඇත්තේ. කරන්න දෙයක් නැහැ. දැන් නැවැත්තුවොත් මේ වෙනකන් දුවපු ඔක්කොම අපරාධේ. කාගෙන අල්ලන් ඉන්න අන්තිම ටික මොකොත් හිතන්න එපා. අර මැෂින් වගේ වැඩ කරන්න කියලා කියන්නේ ඉමෝෂන්ස් වලට ආව හැන්ඩල් කරන්න දෙන්නේ නැතුව කාගෙන වැඩ කරගෙන යන්න. ඕගලන්ට මේ ප්‍රෙෂර් එක හැන්ඩල් කරන්න පුළුවන් සහ අර කියන වැඩ ටික ඇතුලේ මම කියන්නේ ළමයෙකුට දැන් ඉන්න මට්ටමින් අර වැඩ ටික කරලා අනිවාර්යෙන් කරන්න පුළුවන් කියලා කියනව නෙවෙයි. නමුත් හරියට මේ වැඩ ටික හැන්ඩල් කරන හේකුට ලකුණු 15ක 20ක විතර වෙනසක් වුණත් කරන්න පුළුවන්. අර කියන ලකුණු 2000 උපරිමයට ආයේ බලලා රිවයිස් කරලා ඒ ලකුණු 2000 අරන් පේපර් එකට ගියොත් දැනට ඔයා ඉන්න මට්ටමින් ලකුණු 15ක 20ක වෙනසක් කරන්න පුළුවන්. එහෙම කරන ළමයි ඉන්නවා. සුලභ නෑ. හැමෝම කරන්නේ නෑ. මොකද ඒ ප්‍රෙෂර් එක හැන්ඩල් කරන් එක කරන එක අමාරුයි. ඔයා එහෙම කරනවා නම් කරන්න ඔයාගේ රිසල්ට් එක අනිත් පැත්තට වෙන්න ඕන එක වෙලා තියෙයි. හිතන්න යන්න එපා. ඔය තර්ඩ් සයි ළමයින්ට ගොඩාක් බය ඇති මේ කාලේ. හිතන්න යන්න එපා. මේක කරලා ඉවරයක් කරමු. එතකන් ඔහේ කාගෙන කරගෙන යන්න. මේ ටිකේ ආයේ ඔක්කොම ඒකට දෙමු ඈ. සියලු දේ පැත්තකට දාලා ඔයා ජීවිතේ වැඩිපුරම එක දෙයකට ફોකස් කරලා වැඩ කරපු කාලේ මේ කාලේ කරගමු. එහෙම කරමු. හිතා ගන්න බැරි වෙනස්කම් වෙනවා. එහෙම හරියට වැඩකට කරාම ඕගොල්ලෝ එහෙම ඩීප් වර්ක් කරලා නැහැ. ගොඩක් ඒකම අංක එක කරගෙන කරන වැඩ එහෙම කරලා අඩුයි. මේ ටිකේ කරමු. එකෙක්වත් මේක අතහැරලා දාන්න එපා. ලකුණු 20ද 30ද අදාළ නැහැ. මේක මැරිලා කරමු. හරි. අර මම කියන ලකුණු 2000 ගන්න උඹලට හිතන්න බැරි දේවල් වෙයි. ඒ හින්දා ඕගොල්ලන්ව විශ්වාස කරන්න. මේ වෙනකන් අපි වැඩ ගොඩක් කරලා තියෙනවා. දැන් අන්තිම වෙලාවේ අමතකයි වගේ හිතෙයි හැම එකම ඒ බොරු ඒ හිතන හැටි එහෙම නෑ. මේක කරන්න ඕන සහ මේක කරන්න පුළුවන්. මේක ඉවරයක් වෙනකන් ආයේ මොකුත් හිතන්න නැතුව කාගෙන යක්කු වගේ වැඩ ටික කරගෙන යන්න තමයි තියෙන්නේ. මේකට මැරෙමු මේ තියෙන ටිකේ උපරිමේ කරලා දාමු. මට මගේ පැත්තෙන් කරන්න පුළුවන් උපරිම පාර්ට් එක කරනවා. ඕගොල්ලන්ගේ පැත්තෙන් වෙන්න දෙන උපරිම පාර්ට් එක අනිත් පැත්තට කරලා දෙන්න.